පුත වෙලඳා අප මහ බෝසත් සඳ තේරී නම් වෙලඳා දෙව්දත් තෙර ඒ දවස නීලවාහිනී නදියෙන් එතරව අන්දපුර ගම කදා වලලු වික්නු එපුවත සබයේ මෙලෙසින් රඟමු කල්ප පහකට පෙර අප මහ බෝසතාණෝ තේරී වේ නම් රජ කදා වලලු වෙලෙන්දෙක්ය එලෙස සේරී නම් තවත් කදා වෙලෙන්දෙක්ය සේරී නම් වෙලෙන්දා තමා ගැනම හිතනා අත්ත කල්වාදික මසුදුකම ඉතුරා යන දෘෂ්ට අයකි මේ වෙලෙන් දෙදෙනා නීලවාහිනී නදියෙන් එතරව අන්දපුර නගරේ වෙළඳාමට ගියා වෙළඳාමට පෙර දෙදෙනා කතා බස් කොට නගරේ වීදි බෙදාගෙන වෙළඳාමේ ඇරපුවා වලලු ලාභ වලලු කච්චිප්ටේව අපි දෙන්නම එකම පාර ගියාම අපිට පාඩුවේනේ. එහෙනම් අපි වෙන වෙනම පාරක යමු. මම මේ පාරේ ඔයා මේ පාරේ. හා ඒක හොඳයි. අපි එහෙම කරමු. වලලු සේරී වෙලඳා අපති නිසා කරන සිතු ගෙවල් වැඩියෙන් තිබුණු වීදියක් තමන්ට තෝරාගත්තා. තමන්ට නියමිත වීදිය පළමුවෙන්ම වෙලෙන්දාමේ යන්නට පුළුවන් ඒ අදුලේ වෙලෙන්දාටයි කපටි සේරී වෙලෙන්දා පරණ සිතු ගෙවල් වැඩි වීදිය මුලින් තමාගේ කරගෙන වෙලෙන්දාමට ගියා. Hallelujah, Mavitu Nandi, Nasadena Sita, Ramangal Nandi, Hallelujah, Kada අන්න අර බලන්න කදාවලලු වලන්නේ කියනවා. ඌ නේද? අපි කදාවලලු වලට ආසයි හින්දා මං අත්තම්මට කියන්නම්. ඔයා අම්මට කියන්නකෝ. හරි. මම යන්නම්. ආත්තම්මේ. මොකද දුවේ මොකද? අර බලන්න වලලු වලන්නේ කියනවා. අන් මං හරි ආසයි. මටත් වලලු ජෝඩුවක් අරන් දෙන්න.
අනේ දුවේ අපිට ඕව ගන්න සල්ලි නැහනේ. දැන් බලන්න අපි එදා වේල කෑවෙත් අනුන්ට බැල මෙහෙවරකම් කරන්නේ. අනේ හැබැයි මං ආසයි. අනේ අත්තම්ලේ අපිට ඕව ගන්න සල්ලි නෑ. අර ඒ තැටියේ වටිනාකම බලලා ඒ තැටියට හරියන වලලු ජෝඩු කීපයක් ඉඳලා ආතමේ මොකද මේ අර මුත්ත වලලුකුත් පරණ තැටියක් තියෙන්නේ ඒ තැටියේ වටිනාකම බලලා මට වලලු ජෝඩු කීපයක් ඉල්ල ගමු ඒක චුට්ටක්වත් වටින්නේ නැහැ දරුවෝ. අනේ හැබැයි ඒ තැටියේ වටිනාකම බලලා ඉල්ලගමුකෝ. හොඳයි කතා කරලා බලන්න එහෙනම්. මාමේ වලලු මාමේ. කදාලු මාමේ. කදාලු මාමේ. අපි වලලු ගන්නවා කදාලු මාමේ. වලලු අපි ගන්නවා අපිට ඕන වලලු ගන්නවද? ඔව් ලාභ හොඳ වලලු එකක්. අත්තමි මට මේ වලලු ටික ඕන. අනේ පුතේ අපි හරීම දුප්පත්. අපිට වලලු ගන්න සල්ලි නැහැ. සල්ලි නැහැ? එහෙනම් වලලු දෙන්න බෑ. පොඩ්ඩක් ඉන්න කලබල වෙන්න නැතුව. අපි ගාව පරණ තැටියක් තියෙනවා. ඒ තැටිය මේ කෙලිගේ මුත්ත බත් කෑපු තැටිය. තැටියට වලලු දෙන්න බෑ. යනෝ. පොඩ්ඩක් ඉන්නකෝ. ආයෙනම් පෙන්නන්නකෝ තැටිය. මෙන්න මේ තැටිය. මේකේ වටිනාකම බලලා වලල්ලත් එකක් තියන් පුතේ. මේ මොකද එතරම් තැටියක් නෙමෙයි. මේකේ වටිනාකම නම් කියන්නවත් බැරි තරමක් තියෙනවා. මේ මොකද්ද මේ? මේක සම දොයිතකට වටින්නේ නැහැ. මගේ වෙලාවත් එක්ක ඉවරයි. මම යන්න යනවා. වලලු ලාභ වලලු දරුවා රත්ති තැටිය බිම විසිකොට දමා කපටි වෙලෙන්දා යන්න ගියා මේ අතරතුර අර හොඳ වෙලෙන්දා වලලු වෙලෙන්දා මේ පැමිණිය අන්න අර බලන්න තවත් කදාවලු වෙලෙන්ද කියලා නේද? ඒ වෙලෙන්ද නම් ඉස්සෙල්ලා වෙලෙන්දට වැඩිය කරුණාවන්ත පාටයි. ඔව්. එහෙනම් අපි මේ පාරක් ගිහිල්ලා කතා කරලා බලමුද? හැබැයි යා ඉස්සෙල්ලා එක්කනා වගේ
කපටි එක්ක නෙද්ද දන්නේ හැබැයි. හැබැයි අපි මේ පාරත් කතා කරලා බලමුද? හරි එහෙනම් කරලා බලමුකෝ. දැන් මං යනවා. හරි. අම්මේ. ඇයි? මට අර කඩාවැලලු වලින් දෙක් යනවා. මට වලලු චෝටුවක් අරන් දෙන්නකෝ නේ අම්මා. ඇයි හරි එහෙනම් කතා කරේ බලන්නකෝ. වලලු වලින් දෙ. අපි වලලු ගන්නවා. වලලු වලින් දෙ. අම්මේ මට මේ වලල් ජෝඩු ආරන් දෙන්නකෝ. කීයේද? කාසි දෙකයි. එහෙනම් දෙන්න මුස්කින් ඉන්න. හරි. මම යනවා. හරි. වලලු කඩා දෙන්න. හා එන්න. යසස්වි. ආතමේ. තේ දුවේ මොකද? අනේ තාත්තන කඩාවැලලු වලින් දෙකිනා. ඒ වෙලෙන් දනන් හොඳටම කරුණාවන්ත කාටයි මගේ යාළුවගේ ගෙදරටත් ගියා. දැන් පුතේ දැක්කනේ උදේ වෙලෙන්දා ඒ වෙලෙන්ද සැටිය විසිකලා අපිට බැනලා ගියේ. අපි අර සැටිය වටිනාකම ආයිපාරක් බලන්න දෙමුකෝ. අයියෝ හොඳයි කතා කරන්න බලන්න එහෙනම්. මාමේ කඩාවැලලු මාමේ අපිට ඕනේ කඩාවැලලු මෙහෙ dua kembali sore kan kok. Oh, hondai. Oh, matu meti koi. අනේ පුතේ අපිත් හරිය දුප්පත්. අපිට වලලු ගන්න සල්ලි නෑ පුතේ. කමන්නේ දෙකක් ස්ටාරි එකක් ගන්නකො. නෑ සල්ලි නැතුව නැහැ. අපි ගාව තියෙනවා පරණ තැටියක්. ඒ තැටියේ වටිනාකම බලලා ඔන්න ඔය වලල්ලත් දෙකක් දියම් පුතේ. ඒක අපි බලලා බලමු. මේක අපෝ ආච්චි මේක රත්තරන්නේ මේක ගොඩක් වැටිනා හැබැයි ඉස්සෙල්ලා වෙලෙන් දෙක ආවා ඒ වෙලෙන්ද ඕක චුට්ටක්වත් වටින්නේ නැහැ කියලා විසි කරලා ගියා මේ කෙලියට බැනලා මතරම් මේක දෙන්න කාසි නැහැ මගේ ළඟ කාසි 500ක් තියෙනවා මේ වලල්ල ඔක්කොමයි මේ කාසි ටික ඔක්කොම ගන්නකෝ ස්තුතියි මට සුතියට දෙන්න කාසි 7ක් දෙන්න පුළුවන්ද ගණින් පුතේ ගණින් මේ තැටිය රත්තරන් උනේ උඹේ පිනට පුතේ එහෙනම් මම යන්නම් පරිස්ස මේ යන්න දෙන්නම් හතුටින් ඉන්න තුටි මාමේ වලලු කෝ ඉස්සරම් මෙතන ඉස්සර කෙල්ලි ආච්චි කොතනද ඉන්නේ වලලු මොකද ඉස්සලම් තෙටිය ගන්න තැටිය මනි තැටිය ඉස්සල්ලා හොඳ වෙලෙන් දෙක් ඇවිල්ලා අරන් ගියා මේ කෙලීට වලලු සේරමයි එයා ගාව තිබ්බ කාසි ඔක්කොම දීලා ගියා ඒ මොකද්ද ඒ කොහෙටද ගියේ කොහෙටද ඒ වෙලෙන් කොහෙටද ගියේ එයා දැන් ඔළුවටත් නැගලා තොටියත් එක්ක යනවා ඇති උඹ ගිහින් ඒ වෙලෙන්දගේ වෙලදාම ඉගෙන ගන්න Baby,
අර කාසියක් ගන්න දෙන්න. අපි යන්නකෝ. කාසිය තොස් එන්නපේ. එන්න අපි යා. කච්චුප්ටියෝ ඔය රත්තරන් තෙටිය මට දෙන්නකෝ. තොටියෝ හරවන්නකෝ. මට දීපන් ඔය රන් තෙටිය. හරවන්නද? එපා. එයා දැන් ගොඩක් තරහින් ඉන්නේ. දැන් මම අර පැත්තට ගියාම එයා මාව විනාශ කරයි. ඒ නිසා අපි මෙහෙම යමුකෝ. එහෙනම් අපි තොටියෝ කච්චුප්ටියෝ මට ඔය රන් තෙටිය දෙන්නකෝ. කච්චුප්ටියෝ මං උබව හැම ආත්මෙකම උබව වෛර කරනවා. හොඳ වෙලෙන්දා ගැන කදා තරහෙන් සේදී වෙලෙන්දා ගන් ඉවුරේ මැරි වැටුන මේ අයුරෙන් අප මහා සතානෝ වෙත දෙව්දත්ගේ වෛර ඇරපුනා. ඒ එක කල්පෙට සේරී වෙලෙන්දා බුදුන් දවසේ දෙව්දත්තයි කච්චපුත හොඳ වෙලෙන්දා අප මහ බෝසතාණෝයි. මේ කතාවෙන් කියන්නේ නපුරුකම ආත්මార్థකාමීකම් නිසා අපිට විනාශය ලැන් වෙන බවයි.